මේ ආකාරයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඉතින් බොහෝ සෙයින් බොහෝ දෙනා උදව් උපකාර කරන්නට යෙදුණා. ඉතින් ඔවුන් සියලුම දෙනාව අප මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පෙරදැරිව සිහිපත් කරමින් දැන් අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා. මේ පෙරහැර ගමන් මාර්ගයට එක්කාසු වෙනවා නාග කන්‍යා නර්තනාංගය තමයි දැන් මේ පෙරහැරට එක්කාසු වෙන්නේ. ඉතින් මේ විශ්මී මේ පෙරහැරට නාග කන්‍යා නර්තනාංගය පිළිබඳව එක්කාසු වෙද්දී අපිට මේ නර්තනාංගයත් තවත් සුවිශේෂී නර්තනාංගයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. මොකද මේ නර්තනාංගය විශ්මි අපට දැන් දැක ගන්නට හැකියාව ලැබෙන මේ නාග කන්‍යා නර්තනාංගය. ඉතින් මේ නාග කන්‍යා නර්තනාංගය ගැන කතා කරද්දී මේ පහත රට නර්තන සම්ප්‍රදායේ සාම්ප්‍රදායික එමත් නැත්නම් මේ කෝලම් නාට්‍ය කලාවත් එක්ක බිහි වුණු නාග ලෝකයේ වෙසෙන දිව්‍යමය ස්ත්‍රියකගේ ස්වරූපයක් ගත්තපු නාග කන්‍යාවකගේ සුකෝමල ගතිය එමත් නැත්නම් ඒ නාගයෙකුගේ අංග රටාවන් මවිත කරවන හරි අපූර්ව නර්තනාංගයක් ලෙස මේ නාග කන්‍යා නර්තනාංගය අපට පෙන්වා දෙන්න පුළුවන්. ඒත් එක්කම නාග චලන අනුකරණය කරන ආකාරයක් තමයි මේ නර්තනයෙන් අපට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ. මොකද මේකෙදී නාගයෙකු පෙන ගොබේ පුප්පා නටන ආකාරය, ඒ වගේම තමයි මේ සිරුරේ තියෙන නම්‍යශීලී වංගු සහිත බව. ඉතින් හරි අපූර්වවට හසුරුවමින් නර්තනයේ යෙදෙන ආකාරය අපට මේ නර්තනාංගය තුළින් විශ්මි දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඔබේ ආකාරයට නාග කන්‍යා නර්තනය පිළිබඳව කතා වෙද්දී ජනිත් ඔබ දැක්කාද දවසේදී ඉදිරි දින කීපෙදීත් පසුගිය දින කීපෙදීත් ඉදිරි දිනේදීත් අපි මේ පෙරහැරේ පත්තිනි දේව ආභරණ වැඩම කරවීම සිදු කළා. මේ පත්තිනි දේව ආභරණ වැඩම කරවීම සිදු කරේ මේ සීනිගම පෙරහැර මංගල්‍යයේ අතිශය ප්‍රථම වතාවටයි. ඉතින් මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ ආශිර්වාදයක්ම වේවි. මොකද බොහෝ දෙනෙක් බලාගෙන හිටිය ජනිත් මේ පත්තිනි දේව මෑණින් වහන්සේගේ ආශිර්වාදය